අද මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ස්කිල්ස් කියන ප්‍රොජෙක්ට් එකේ sign up page එක අපි back end එකේ කෝඩ් කරගත්තේ කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මුලින්ම මෙතන බලා ගන්න පුළුවන් අපේ sign up එකේ ඉන්ටර්ෆේස් එක ඩිසයින් එක විදිහට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම මේකට මම මුලින්ම මගේ ෆස්ට් මේ input fields ටික පුරවලා ඉන්නම්. මම මුලින්ම ෆස්ට් name එක විදිහට දෙන්නම්. ඊට පස්සේ අපි last name එක fill කරගමු. ඊටසේ ඊමේල් ඇඩ්‍රස් එකකුත් මම දෙන්නම් මේ විදිහට. ඊටසේ පාස්වර්ඩ් එකකුත් මම දෙන්නම්. හරි. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපි දුන්න පාස්වර්ඩ් එක මොකක්ද කියලා. ඊටසේ කන්ෆර්ම් පාස්වර්ඩ් එකට අපි පත්තිපු පාස්වර්ඩ් එක ආයි සෙට් කරගමු. හරි මේක විදිහට මේකත් සෙට් කරගත්ත ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන් යූසර් ස්කිල්ස් වල කෙනෙක්ද ස්කිල් බයර් කෙනෙක්ද කියලා. මම දැනට ස්කිල් බයර් කියන ටික් එක දාලා terms and condition වලට මේක දාලා create account දෙන්නම්. ඊට පස්සේ අපිට මෙතනින් බලන්න register successfully කියලා sign in page එකට යනවා. හරි. දැන් අපි බලමු අපේ database එක මොන වගේද කියලා. හරි අපේ ඩේටබේස් එක බලා ගන්න පුළුවන් අපි දැන් ඉන්පුට් කරපු sign up with user මේ විදිහට මේ ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ සෙට් වෙන වෙලාව මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ වගේම අපි දුන්න ඊමේල් එක ෆස්ට් නේම් එක ඒකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට ෆස්ට් නේම් එක ලාස්ට් නේම් සහ ඊමේල් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඉතින් බලමු අපි sign up එකේ back end එක කෝඩ් කරලා කියලා අපිට පුළුවන් මෙතන create account process.php කියලා මේ ෆයිල් එක මේක බලා ගන්න පුළුවන්. මම මෙතන මේ first name එක last name එක email එක password එක සහ password confirm එක account type එක terms and condition එක මේ විදිහට value pass කරලා තියෙනවා. ඊපස්සේ අපි මෙතනින් input fields fill කරනකොට ඒ input field එක empty වුණොත් එන error messages මේ විදිහට බලා ගන්න පුළුවන්. first name එක empty වුණොත් මෙතන please enter the first name කියලා දෙනවා. ඊපස්සේ last name එක fill වුණොත් please enter the last name කියලා එනවා. ඒ වගේම email එක දුන්නොත් please enter the email address කියලා එනවා. ඒ වගේම password එක empty වුණොත් please enter the password කියලා එනවා. ඊට පස්සේ ඒ වගේම password එක වැරදුනොත් password do not match කියලා එනවා. ඊදිර ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. මම ඔයාලට මගේ design එක පෙන්නන්නම් ඒ error message කොයි විදිහට එන්නේ කියලා. හරි. දැන් මම මෙතන first name එක විතරක් දීලා create account කියලා එදුවොත් හරි all fields are required කියලා එනවා. last name විතරක් දීලා ඊපස්සේ මේ විදිහටම අපි Gmail එකක් ආයෙත් දීලා create account දුන්නොත් email is already registered කියලා එනවා. ඊට පස්සේ මම මේ skill seller කියන එකේ tick එක අයින් කළා අපි මේ විදිහට මේ messages ටික බලා ගන්න පුළුවන්. ඊපස්සේ මෙතනින් ඔයාලට තව කෝඩ් එක බලන්න ඕනකොට මෙතන ඔයාලට පුළුවන් අපි insert කරලා දාලා දෙන්න අපේ database එක update වෙන්න. ඊපස්සේ account type එක හරි account type එක හරිද කියලා බලන්න මෙතනින් ඔයාලට තියෙන insert මේ කෝඩයක් දාලා තියෙනවා. email එක ඒ වගේ email එකක් තියෙනවද බලන්න අපිට insert කෝඩ් එකක් දාලා search කෝඩයක් දාලා database එකෙන් search කරනවා. ඒ email එකෙන් user කෙනෙක් ඉන්නවද එහෙම කියලා. ඊට පස්සේ මෙතන insert කෝඩ් එකක් දාලා first name last name email password ඒ account type ඒවා add කරන්න insert කෝඩ් එකක් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊටසේ ඒ වගේම අපි data ටික හරියට දීලා තිනවා නම් success කියලා message එකක් echo කරනවා. ඊට පස්සේ අපි බලමු JavaScript file එක. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි values ටික pass කරලා තියෙනවා. ඒ වගේම first name last name email password ඒ message ඒවා මේ input fields empty නම් all fields are required කියලා message එකක් එනවා. ඒ කියන්නේ field එකක්ම complete empty වෙන්නේ නැතුව complete වෙන්න ඕන කියලා තමයි message එක.
පාසර් මස්වි මේ පාසර්ඩ් කැරක්ටස් අටල අටුනම් අටලා අටවෙන බැකින් තම පෙන්න්න ඉන්න පාසට් එක අටලඩුනම් ඔගලට පවසර්ඩ් මස්ලිය ඩී ස්ටේට් කරක්ටර්ස් කියලා එරම සිදයක් පෙන්න්නනවා ඒ සයිනි පස්සේ බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට පස්නේම් කවන්් බාස් කල තිනට ටස මෙතන ටස්ටේ එක් මෙතන ක්ම ෙස්ටයක් අප යාල තියෙනවා ලසම මෙතන රෙඩිස්ටේට් ඉක්වල බාන හතරට ස්ටේට් හතරක් තියෙන හිද එක සමාර්ද බලනවා ඉට පස්සේ මෙතන ස්ටේටස් එක දෙසිට ද බලනවා තවන්නම් සක්සස් කියලා සේදක පෙන්න්නන තමයි මෙතන තියෙන්නේ ඉටස අපි මේ පෙරසල ඩේට කරන්න ඒකත් වාට තර බලාගන්න පුළුවන් ඒ වගේම මෙතන අපි කනෙක්ෂන් එක හතදු විදිිය බලාගන්න පුළුවන් ඒ පොජෙක්් එක ඩේට විසිල් කනෙක් කරන්න මෙතන කනෙක්ෂන් එක මේ විදිල් හදාගන තියෙනවා ඒකත් ඔයාලට මෙතරින් මේ කෝඩ් එකින් බලාගන්න පුළුවන් ඉතින් අදත් මේ වීඩියකින් කතා කරේ සයින ස්කල්ෂෝප් ප්‍රජෙක්් එක සයිනප් එක ඩැක්කෙන්ඩ එක කට් කෝඩ් කරේ කොහොමද කියල තමයි අපි වීඩියගෙන් කතා කරන්න බලාපොරත්තුනේ හරි අපි ඊළඟ වීඩිය එක සයිනින් පේජ් එක බැක්කෙන්ඩ කෝඩ් කර කොහොමද කියලා අපි ඊළඟ වීඩියගෙන් කතා කරමු